බලන්න ගිහින් තියෙන නායකට මම එනවනම් ගල්පොළ මුල ගව කියන කොටට ඒක තනි තන්නනේ පුතා ගිහින් තියෙන ඒකනේ විස්ම කර්මය කියන්නේ. ඉතර වතුර පාරක් එන්න කොහොම වැස්සක් වැටෙනවද කියලා හිතා ගන්න බෑ. මේක තමයි නකල් සබ්සිටියේ තියෙන විශාලතම ගහ. නකස් ටක්ෂිතේ විශාලතම ගහ. දැනට කිලෝමීටර් 16ක් යමු. උඹර දූවිලි ඇල්ලට. අවසානේ. අම විතර ගමනකම ලස්සන අවසානයක් තියෙනවා කියන්නේ මේක. මේක සාර්ථකත්වයේ ලොකුම දේ කරේ ඔයා. දැන් අපි තනියම එහෙම ආවනම් අය අපි මෙච්චර දේවල් ගොඩක් බලන්නේ. ගමන යන්න හැමදේම සූදානම් කරගන්න නේද? නිවාරේ. යාරේ යද්ද සෑහෙන දවසක් කියලා වත්තක් කරනවා. අතර වගේ. පිරිවාරක් යනවා ඔයා දාගන්න. නෑනේ පොළොත්තක් පල්ල කලේරි ගියා කියලා නේද? ඒ කියන්නේ පොළොත්තක් තියෙන අලුත් පොළොත්තක් තියෙනවා කියන්නේ කවුරු හරි දැන් කියන්නේ ඉන්නවා. ඒ වගේ විශ්වාසයෙන් එක්කම තමයි ඒ කාලේ වැඩ කරේ මිනිස්සු බය නැතුව ඉතින්. මේක කෙලින්ම ගියොත් මානිකලටයි. ඉතින් උඩට ගියොත් දූවිලියල්ල. දූවිලියල්ලට කිලෝමීටර් කීයක් වගේ තියෙනවද? අපි සාමාන්‍යයෙන් බැලුවොත් දුවිලට කිලෝමීටර් කියන්නේ අර ඒ හරියටම බලලා නෑ ඉතින්. 17ක් වගේ. 17ක් වගේ තියෙනවනේ. 18ක් වගේ තියෙනවා. 18ක් වගේ. 17ක් වගේ තියෙනවා. මෙතන ගමන මේ වල්පොල මුලට කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. නාමයට තවම 100ට එකක් දෙකක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒකත් අහුලන්නේ නැහැ අපිට හැබැයි. ඉතින් මිනිස්සු ජීවත් වුණ පළාත් තමයි ඉතින් මේ වනේ. කාලයකට කලින් දැන් මේ ඔක්කොම හේන් කොටපුවා. දැන් කීයද සෙන්වත් මාමක? දැන් 67ක් විතර. 67. තාම යනවා. මාරයාම මෙතන කොච්චරක් විතර අයියා ගෙයින් තියනවද නාය? අයි මම අපිට පෙන්නුවේ. අරෙන් එනකොට මට පෙන්වන්නේ උඹ මේ කෑල්ල. දුට්ටා කරපු වින්නහැය. ඉතින් මේක මේ අපි මේ ඉන්න කොටස වුණත් කවදා හරි දවසක අයියා යන මට්ටමේ තියෙන අවදානම් ඉතින්. ඉතින් මොනවත් ආයේ ට්‍රේල් එක කපන්න ඉන්න රුඩ දැක්ක. ඔව්. හිතන්නත් බැරි වුණ තැන් තමයි මේ නායි ගියේ. දැන් මේ හරි වතුර පාරක් වෙන්නේ නැහැ. මේ ටිකේ. මේ වැස්ස වැස්සෙන් තමයි මේක බලන්න. ඔව්. මේ පස බුරුනේ. අනිකේ හැපු මේ වැස්සේ ප්‍රමාණයක් කඳු කරේට බලපෑව ප්‍රමාණය වැඩි. ඉතින් මෙහෙම තමයි පරිසරේ හැමදාම වෙනස් වෙන්නේ. දැන් මේක තව කාලයක් ඇද්දි ගස් කොළන් ආයේ හැදිලා තව නායේ ගිහිල්ලා දැන් මේක පටන් ගන්නවත් විතරයි නේද? මේක උඩ හැම සේරම ආයේ නැවත පාරක් ඉතින් වැස්සකට යන මට්ටමේ තියෙන්නේ. මේක කළුගඟ ජලාශය. මේ පැත්තටද මේ පැත්තටද? මෙතන මොකක්ද කියන්නේ නේද? මෙතෙන්ද කියන්නේ මෙතනින් තමයි ඇටන් වල සයිඩ් එක මෙතනින් ඉවරයි. ඇටන්නාවල මෙතනින් ඇටන් වල මෙතනින් ඉවරයි. මෙතනින් ඉවරයි. වල්පොල මුල. මෙතනින් පහළ සම්පූර්ණ වල්පොල මුල. වල්පොල මුල ගම්මාන.
මේ කන්ද උඩ අන්තිම හරියේදී තමයි මේක ජොයින්ට් එක තමයි මෙතනනේ. මෙතනින් දෙපැත්තට බෙදෙන්නේ ගම් දෙකට මේ හැරි. ඔව්. ඒ කාලේ ඉතින් සෑහෙන්න මේ ඉස්සර අපිට මතකයි අපි 2009 වගේ. ඉතින් මෙහි කුඹුරු වැඩ කරනවා. කුඹුරු වැඩ කරනවා. වීගිනල්ල මෙතන තියලා මේ පාටම ගමට අරගෙන යනවා. ඉස්සර මෙහි ඉඳලා ළමයි ඉස්කෝලේ ගියා. මෙහි ඉඳලා අම්මා. ඒ කියන්නේ එතකොට දැන් ඇටන් මෙතන ඉඳලා ඇටන්නා වලට කොච්චර දුරයිද? මෙතන ඉඳලා කොහොමද කිලෝමීටර් 4ක් වගේ තියෙනවා අපේ. මෙහෙට වල්පොල මුල්ල. වල්පොල ඉඳලා ගමට. කිලෝමීටර් 4ක්. 4ක් තියෙනවා. 4ක් වගේ තියෙනවා. වල්පොල මුල්ලයි එතනයි 4යි කියන්නේ මේ. ඉතින් ළමයි ඔක්කොම එතකොට ඉස්කෝලේට ගියේ මෙහි ඉඳලා. ඉස්කෝලේ තියෙන්නේ ගමේ ඉඳලා කිලෝමීටර් එකමාරක් දෙයක් වගේ යන්න ඕන මහලකොටුව කියලා. මහලකොටුව. උදේ පාන්දර අපේ නැන්දගේ දුවක් එන්නේ ගියා. පාන්දර 5:00 6ට විතර හුලුවත් ඉස්සර ටෝච් නෑ. හුලුවත් අත්තු කරගෙන බැඳගෙන මේක ගමන් කරන්නේ. ඒ කියන්නේ මාර දුෂ්කර කාලයක් තියලා තියෙන මේ මෑතක් වෙනකන් නේ අපි දන්නේ. ළමයි ඉගෙන ගත්ත කැම්පස් ගියා. කැම්පස් ඔව්. ගොඩක් ඉතින් මේ ගම් දැන් අතහැරලා ඒගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ. දැනට තුරලා ඉන්නේ බොහොම සීමිත පිරිසෙන් මේ කට්ටිය විතරයි. තව කාලයක් ඇද්දි ඕගොල්ලෝ ගිනුත් පස්සේ ආයි මේ නැති වෙනවා ඉතින් පරම්පරාව ගැන අවුරුදු. නැතිනම් දැන් මේ කාලෙට දැන් වා ඉන්න කාලෙත් මේ මිනිස්සු දැන් මෙතන නැතුණා කියන්නේ. වාගේ පරම්පරාව අපේ පරම්පරාව ඉවරනා කියන්නේ ඉතින් පල්ලහැට කෙනෙක් ගොඩක් අය අඩු වෙනවා. අර ගොඩක් දුරට ගමේ ඉන්න කැමති නෑනේ. ඒ කියන්නේ අර පහසුකම් අඩු හින්දා කොහේ හරි ටවුන් එකකට ජොබ් එකකට ගියපුවාම ආයෙ ඉන්නේ නෑ. එහෙන් කසාදයක් කරගෙන එහෙම තමයි සෙටල් වෙනවා. ඒ හැම නගරේට දැන් ඔයා කියන්නේ ඇත්තටම පහසුකම් අඩුයි අයියා. දැන් අපි උනත් ගම්වල වැඩ කරන්නේ ගොඩක් පහසුකම් නෑ ඉතින්. නගරේට ඉතින් අර ගමේ අර ඉන්න දැන් අපේ තාත්තලාගේ වගේ දැන් ඔයා කියන්නේ මේ මෑතක් වෙනකම් නාය යන්න කලින් ඉඳලා ගමේ හිටිය කොල්ලෙක්ට මං විතරයි. අපේ වයස අවුරුදු 26 27 එකයි මං විතරයි. අනිත් අය ඔක්කොම කියන්නේ ටවුන් එකට ගියපුවාම සේරම මේ වෙනස් වුණා. ආයෙ ඉන්නෙත් නෑ. ඔව්. අවතනක් තියෙන මාතර වෙන්නේ යා. යා. මොකද නේද ගමන ආරම්භ කරමු. වල්පොල මුල්ල ඇටන්නාවලයි දෙපැත්තට බෙදෙන පාර හරිය. දැන් ගොඩක් නායකයිල තියෙනවා. එතකොට වැද්දාගේ හේන කියන්නයි එතන මොකද්ද මේ කතාවට හේතුව මේ දැන් අර ගොඩක් මේකේ යන කට්ටියට ඒ තැන් අර ප්‍රධාන ලෑන්ඩ් මාර්ක් වගේ මේ හැදිලා තියෙනවා. ඒ තැන් බලාගෙන යන්න පුළුවන් මේ මේක අයියා ගාව මිනිස්සු හදපු එකක්ද ඉබේම නෑ ඉබේම හැදුණු එකක් තමයි. වැස්ස කාලෙට මේ වගේ තැනකට වතුර පිරෙනවා. වතුර පිරෙනවා. අනිත් එක මේකෙන් තමයි කුඹුරු වල්පොල මුල්ලේ කුඹුරු මේක දැන් මේ කාලෙට හිඳලා තිබ්බට ඔක්තෝබර් වලින් පස්සේ වගේ මේක සාමාන්‍ය ගානට පිරෙනවා. අපි දෙන්නේ අර නිකන් අර මේ නිකන් ඇලක් හදලා වගේ මේ මෙතන ඔතනින් තමයි සොරව වගේ ඒකෙන් තමයි ඩිස්චාර්ජ් කරන්නේ. එකක් මේ මිනිස්සුන් හදාගත්ත ස්වභාවික හැදිච්ච තැන තමයි මේකනේ. කවුරුත් හදපු එකක් නෙමෙයි. මේ වටේම තියෙන කඳු වලින් එන මේ වතුර පාරෙන් පිරීලා මේ හැදෙච්ච තැන. බලනවට වැඩි මේ තැන් වලට ඇවිල්ලා මේක ඉන්න තියනවා නම් දවස් මොනක් හරි ලස්සනයි. ඉතින් මේක කඳු ආයක් එක්ක මිනිස්සු එතකොට මේකේ මේ ඒ කාලේ මිනිස්සු යන්න වෙනම පාරවල් තියෙන්නේ. මේක තමයි පාර. තමයි යන කාලේට පිරෙන කාලේට මේ අයිනෙන් වගේ එන්න හදා ගන්න. අයින පැත්තකින් එන්න හදා ගන්න. යන්න කරන්න හදා ගන්න. ඔව් පොඩි කොටසක් තියෙනවා. මේ කියන හරක් නෙමෙයි. ඔව් කැලේ හරක් නෙවෙයි. මෙහි ඉන්නේ බොහෝ දුරට කියන්නේ මේ ගමේ ඇති කරපු ඒ කියන්නේ ගමේ ඇති කරපු කියන්නේ මේ පට්ටි වගේ හදාගත්ත එක. ඔව්. එතකොට ගම්මානේ දැන් කට්ටිය නැති හින්දා සමහර විට කැලේට වැදිලත් තින්නේ. ඔව්. කලින් හිටපුවයි. ඔව්. නැත්නම් මේ දවස්වල කුඹුරු වැඩ මොකක්මක් හරි කරනවනේ. එළවලු හදනවා එහෙම මොන හරි.
එතකොට දැන් මේ දවස්වල නැති හින්දා උන් කැලේට දාලා දාලා ඒ විදියට ඔව් අපි නම් ගමන ආයි පටන් ගමුනේ. ලකුණු ආසයයි පුංචිම ගම්මානේ. එහෙනම් අපි ගම්මානට යමු. මත් බලාගෙන යන්නේ අපි සමන්නේ. ගමේ ටෙන්ට් එක ගන්නවා. අන්න යන්න අවුලක් නෑ. වෙලාවත් එක්ක ඔයා තමයි දන්නේ කරුවල වෙනවද? බෑ. කියන්නේ දැන් සත්තු සර්ප අලිය නෑ. ඉවර කරන්න බෑනේ. කියන්නේ කොහොමද ගමේ ඉන්න කීකේ හොඳ මේ කීලේ තමයි. කරේ දින අරන් ඉනෝ. පුරව ගන්නද? අතරක් උන්. නංගම්. අතරක් පුරා. ඉතින් ගමන නැහැටි නිවා ගන්න අපිට ඉතින් වතුර ටිකක් නා ගන්න එපේ. අඩුක්කු දානේ. මෙතන අඩුක්කු දානේ කරන්නේ. දැන් අපේ කරන්නේ කමතක හරි කොහේ හරි අල්ලගෙන. අර මේ ලෑලි වගේ පොඩි ටේස්ට් එකක් තියෙනවා අරක. කපු එක්කෙන් ඇවිල්ලා මේ එයා එනට වැඩේ කරනවා නේ මේවා කරලා අඩුක්කු දානේ. හරි ආසම ජොබ් එකක්. මං කෙලින්ම අඩුක්කු දානේ කණ්ඩාස මේ හත්ම අලුවයි මේ කිරි කෑම ටික. ඕක ගොඩක් අය මං හිතන්නේ මේ නුවර මේ පැතිවල විතරයි ඔය අඩුක්කු දාන මේක කරන්නේ නේ. අලුත්සාල් මංගල්‍ය කියලා කරන්නේ ගම. දැන් අපි කුඹුරක ගත්තොත් මචං ඒ කන්නේදී කැපුවට පස්සේ පළවෙනි කන්නේදී අවුරුද්දේ. එතකොට ඒ හාල් ටික අපි කවුරුත් මේ ගෙට ගන්නෙ නෑ. ඔව් ඒ හැම එකටම පූජා කරලා ඔය අඩුක්කු දාන දවසේ ගමේ ගොඩක් අය ගෙන්නලා මේ පොඩි වතාවක් ටිකක් තියෙන ඒවත් කරලා ඒ පහුනේ මේ එතන මේ වල්පොල මුල්ල ගම්මානේ යටන්නාවල ඒ කට්ටිය ඇවිල්ලා ඔතන තමයි අඩුක්කු දානේ වල්පොල මුල්ල විතරයි නේ. යටන්නාවල දැන් මෙහෙ පිරිස නැති හින්දා ඒ කට්ටිය ඒක කරන්න පටන් ගෙන නැත්තේ. කවුරුත් මූලිකත්වයක් ගන්න නෑ. හරි ලස්සන අත්දැකීමක් ඉතින් මං අපේ ඉන්න පේනවා ඇතින් තුන්හස් බල. පේන්නේ උඹරැල්ල තියෙන ඔය මෙතන නායකයින් තියෙන්නේ. එක තැන දෙකක් තියෙනවා. ඊට මෙහා පැත්තේ මේ අයිනේ තමයි. ඔය යහන් ගල සෙට් එක ඔය තියෙනවා. හරි යහන් ගල ඒක. ඔව්. තුන්ස් ගල. මේ පැත්තට ඔය එහාට ගන්නේ මේ පැත්තම වත්තේ. අපි යහන් ගල ඉන්නේ කොහෙන්ද? වත්තේ ගම. යහන් ගලට එන්නේ මේ කළු ගලට ඇවිල්ලාද? කළු ගල පැත්තේ මේ පැත්තේ ඉන්නේ. මේ පැත්තෙන් තමයි පේන්නේ. ඒ ගැරන්ටි යල්ලට නැග්ගම යහන් ගල පේනවා. පේනවනේ. පේනවනේ උඩට. අයයි ඇලට බහල එතකොට මේක මොකද්ද මේ උත්තර කියන්නේ නිදකලා මේක පොඩි ඇලක් තිබුණේ මේ සයිස් එකේ ඇලක් තිබුණේ ඒ කියන්නේ අඩි 4ක යන්න තියෙන පාර මේක මෙතනින් බහලා අඩි 4ක 5ක ඇල බලා ගන්න පුළුවන් කොහොමද සයිස් එක කියලා. දික්කා ඉන්න අපිට දායාද කරපු ලොකුම දේවල් ටික තමයි දැන් මේ කියන්නේ කොහොමද?
මේක ටික දෙන්න. තරම් ඉන්නේ. අඩි 4ක් 5ක් තිබ්බ ඇලේ සයිස් එක. මෙතනින් කලින් පාර තිබ්බ. මේ පාර නෑ හොයන්න වෙන්න. මට මෙතනින් ගිය පාර. මං යන්න නම් ගොඩක් ඕගොල්ලෝ පේන්නේ නැති ඇති. මේ නිකතලාව කියන අල කලින් ඇවිල්ලා තින්නේ මෙන්න මේ විදිය ප්‍රමාණයට. ඒ කියන්නේ අඩි 4ක් 5ක විතර ඇල දිත්තාවට පස්සේ මේක කොච්චරනම් වෙනස් වෙලාද කියන එක තේරෙනවා. කොච්චර විනාශයක්ද පරිසරයකට තියෙන්නේ. දැන් පාර කොහමද යන්නේ? දැන් තියෙන අර දෙන පාර? එතන යන්නේ. නෑගම. මෙච්චර වතුර පාරක් එන්න කොහොම වැස්සක් වැටෙනවද කියලා හිතා ගන්න බෑ. අඩි 4ක විතර ගලාගෙන ඉපු ඇලක් අද මේ බලන්න ඇවිල්ලා තියෙන ගල් ගස් හිතා ගන්නවත් බැරි වෙනසක් ස්වභාවධාමේ වෙනවා. ඔතන මේ ලෙනට මොකද්ද ඒකින් නම? අද නවාතැන් පොළ. මෙතන හැමදේම තියෙනවා නේ. අඩුපාඩුවක් කියලා කිසි දෙයක් නෑ. මේ හදලා තියෙන්නේ මේවල සිමෙන්ති මිනිස්සු ගෙනල්ලා. අපි තමයි ගෙනන්නේ. අර ඉඳලා මේ ඉතින් මේ ටික මේ ඔක්කොම කරේ තියාගෙන ඇවිල්ලා හදාගත්තා මේ කිලෝ 20 වගේ වෙන්නේ නෑ. ආම්දිරොන්නේ. ඔව් මෙපු හම්බුනේ. අද්දගෙන පළමක බහින්න බෑ අපිට. ටෝච් එකවත් අල්ලගෙන බහින්න බෑ. නෑ නේ. එහෙමනේ තියෙන්නේ. අනිකර මෙහෙම තියෙන්නේ. සාමාන්‍ය එලියක්වත් වැටෙන්න ඕනේ. අමාරුයි බහින්න. ගස් මුල් වලින් අල්ලගෙන එහෙමනේ බහින්න තියෙන වැද්ද එහෙන කඩමක. අපි 4ට ඇවිල්ලා ඉතින් මේ ටයිම් එක මෙතන ආපගත් ඇති ඉතින් අපි මාන්සිය නේ. ඒ කියන්නේ මචං ඒ 10 12 දෙන ගමන පටන් ගන්න. ඒ පටන් ගන්න කට්ටිය පළවෙනි එක තමයි සාමාන්‍ය දුම්බර දුම්බර දුම්බරල් උඩ වගේ තමයි. දුම්බරල් උඩ වගේ තමයි. උඩ වගේ තමයි. දැන් අපි දැන් බොහෝ දුරට දැන් අපි පටන් ගන්න උදේ 7:00 8 විතර පටන් 7:00ට වගේ පටන් ගත්තා කියන්නේ ලොකු ඔව් එනවනේ. ඒ කියන්නේ දැන් ගොඩක් අය කරන්නේ බස් එකේ ඉන්නේ. අවශ්‍ය 3:00ට බස් එකක් තියෙනවා මාතකේ. ඒක ඇවිල්ලා 3:00ට ගිහම 5:00ට 6ට මේ වගේ ටයිම් එක එනකොට දැන් 6 වගේ වෙනකොට බහින්න පුළුවන් අතන ඇටම් වලට දාන හන්දි සෙට් වෙන කොට්ටම්බ ගහත් එක්ක එතෙන්ට 6ට එනවා බස් එක. ඒකට අපි ඇවිල්ලා දැන් අපේ ගෙදර නවතිනවා. අද පුරනස් වෙන්නේ සමහරක් අය ඉන්න සමහරක් අය හොටෙල් මේව කරලා තමයි එහෙම ඉන්නේ. සමහරක් අය ඉන්නවා චීනු එහෙම આવොත් එන්නේ එයාලා ඉන්නවා. එතකොට ඉඳලා උදේ පටන් ගන්නවා 4ට. 4ට ඉතර පටන් ගත්තොත් 2:00 3 ඒ වගේ ටයිම් එකේ වගේ වෙනකොට උඩ ලෙනටම අදිනවා අපි. ඔව්. පුළුවන්. පැය 7ක් 8ක් වගේ යනකොට දැනට යන්න පුළුවන්. අපි හෙට මෙතන මේ 6ට පටන් ගත්ත නිකන් ගමන. අපි 6ට පටන් ගත්ත කියන්නේ කලින් පටන් ගමු පාන්දර. 7:00 8 විතර යනකොට දුම්බරයි. 8:00 විතර. 8 විතර. ඊට පස්සේ එතනලා පැයක් වගේ තියේ ඉන්ෆිනිටිට. හැබැයි එතනලා අපිට පොඩි කට්ටක් තියෙනවා. කන්දනේ. තනිකර කන්ද තියෙනවා. තනිකරම කන්දේ. දුරුඩ දුවිලට යනකම් කන්දේ. ඔව්. ඒකින්ද අපි අර උදේන් යන එක අපිට දරු එකට ෆිට එක 4ට විතර අදින එක හොඳ නැද්ද? තාම. 4ට. කාඩුවෙන් ඉන්න මේ ටිකක් තියන්න නැත්තේ. හරි මං කියන්නේ අපි 6ට 6:00ට පටන් ගන්නවා. 6ට පටන් ගන්නවා. 6ට පටන් ගන්නවා. 6. මගේ 6 නම් 6ම දැන් යනවා. 6 වෙලා අත්
7:00 අර ටයර් නැහැද උදේට ඇද ගන්න පුළුවන්. නෑ උදේවරු අවුලක් නෑ. දැන් ඇත්තටම අපි ආපු ටයිම් එකත් මරු මචං. අපිට යන්න පුළුවන් කමක් තිබ්බනම් දැන් මේ ටයිම් එක අපි හරි වීක් නෑ නේද? මොකද 4 ඉඳලා මෙතන වෙනකන් ආවා ඒක ඇදගෙන නාන්න පුළුවන් බලන්න. නා මේකෙන්ද? ඔය දිනේ පල්ලා නාලා ඒක. දැන් හෙට උදේ 12ට දැන් ඒත් අපි මගටත් බලන්න 12ට ආවත් අපිට වැද්දා වෙන ඔය වගේ ඉන්න පුළුවන්. දවල් 12ට ආවොත් 12ට આવොත් දැන් අපිට මෙතෙන්ට කියන්නේ පැය කමාර. ඔව්. තාමාර. දුම්බරට යන්නේ. ඔව්. එහෙනම් මීට පස්සේ දැන් නේද දුම්බරට? මම මෙරට දුම්බරට. මං ගිහින් තියෙනවා 11ට ගිහින් තියෙනවා. 11ට ගිහින් මං ගිහලා තියෙනවා ඔය ඉතින් එදාම මම පාර හොයාගෙන ආවේ. එදා 11 සින්දර් මාලා ගිහින් බහින්දි. මම 4 වෙද්දි දුම්බරල්ලේ අර ගස් දෙක නම් මේ බෙදිලා දූවි දැල්ලලා දුම්බරල්ලේ දැන්න ඉතින් ඇවිල්ලා එතනින් මම දැන් නෑනේ අර කකුල ආයෙ ආපස්සට ඇවිල්ලා මෙතෙන් දෙර ගන්නවා. හරියටම එතෙන්දී හවස 7යි රෑ 7යි. එතෙන්දී ආයෙත් ගිහිල්ලා ගමන දීලා හත් මෙතෙන් ආව කියන්නේ ඉඳාංගෝ. දැන් ඔබ කියන්නේ මෙන්න බෑ දන්නතු අතරමං ඉන්නේ දිනේ කොට. ඒතකොට ඒ කප්පිට මොකද ක්‍රමයක් තියෙනවද නෑ දැන් ඇවිල්ලා මේ දැන් ඉස්සර බොහෝ දුරට ඉස්සරවම ඔය පාර කේස් එක වෙලා තමයි අතරමං වුනේ. ගොඩක්ම අතරමං වෙන තැන් තමයි මේ මෙතන. දැන් ඔයා ගියා කිව්වේ අතන අතරමං වුණා. ඊට පස්සේ ඔය වැද්දා හේන මම අර ගල් තුනක් තියෙන වැද්දා හේන කඩමකට පන්නයට උඩට යන එතන මග ඇරෙනවා. පොල්ලත් කෑල්ල මග ඇරෙනවා. එතන හිතා ගන්න බෑ පාර කොහොමද තියෙන්නේ කියලා. පාරක් නෑ අඩිපාර චූටි පාරක් තියෙන්නේ හොයා ගන්න අමාරුයි මේ පොල්ලත් එක්ක. එතකොට මේ ඔය කෑලි වල තමයි පාර වැරදුනක් කරන්නේ. දැන් මේ දවස්වල දැන් නැති කෙනෙක් આવුත් එහෙම හොයා ගන්න බෑ. දැන් මෙතෙන් ආවම හොයා ගන්න බෑ. ඇලෙන් පයින්න කොහොමද කියලා හිතා ගන්න බෑ. කලින් එක දැනෙන් හොයා ගන්න පුළුවන්. කලින් අර ඉතලක් ගහලා තිබ්බ බහිද්දිම බහින දැනයි. ඊතල ඊට පස්සේ ගස්වල ඔය මොකක් හරි රතු පාටි කෑල්ල ඉතිරි කෑල්ලක් හරි මොකක් හරි ඉන්නක දාලා එහෙම දාලා අර කට්ටියට පොඩි පොඩි ලෑන්ඩ් මාක් තිබ්බා ගන්න පාර කොහමද හොයන්නේ එන්න හරි මුල විදිහට තිබ්බනේ. දැන් ඒ ඔක්කොම නෑ ඒ කියන්නේ එන අයට කියන්න තියෙන ඉතින් පරිපාලනයක එන එක ගයිඩ් කෙනෙක් එක්ක එන එක තමයි තියෙන්නේ අත්තරම නේද? දැන් මේ වගේ තැනක අන්න නැතුව දැන් බස් එකකට මං ගුණා එක පාරක්. අපිට ඒක ගහලා අපි දැන් දෙන්න ගියානේ. දෙන්න ගහමු දෙන්න යන්නේ. ඒ හරි ගානේ. ඒකක් බොනවා දැන්. මයිලව තියෙනවා අර තේජාව තියෙන දෙක නිකම් ඒකක් බොමු. ඒකක් දීලා මේ ඉන්නේ කිපරේ කිය මේක ඉන්නේ කරගොම් ඉන්නේ කරගොම් නම් උත් කැලේ ගියා. බහැලා නැහැ වැස්ස නැහැ. ඒ වුණාට මෙහෙට වැස්ස නැතුණාට දැන් මේ හරියට අපි මෙතෙන්ට වැස්ස නැතුණාට උඩාට වහිනවා. දඟ පටන් ගන්න දැන් හරියට. රාත්‍රී ආහාරේ හදාගෙන ඉවරයි. දයි බං. අපි ගයිඩ් මහත්තයාගෙන් ගයිඩ් මහත්තයාගෙන් අල්ලේ කිටි අපිට කොහෙන් හරි ඉතින් බඩු යාළුවෙක් නම් හම්බෙන්නේ. අපිට ගල්නේ ඔච්චර ගානේ හම්බ. ගල්නේ නම්. හැබැයි මේක මාර වටින දැනක් නේ. මේක ගොඩක් අය ගෑම් කරන්නේ නැති මේ අර ළඟ හින්දා තමයි අරින්නේ. එහෙනම් යා ගියෝ. දුම්බරෙන්. කිලෝමීටර් 3යි. නෑ. මම ගලන්නේ. දුම්බරෙන් ඉඳලා පොස්පෙන්ඩ් වුණා
යන්න දැක්ක තියෙනවා. අනිත් එක්කම මේ බුදුරන් අපි යාගෙන ආවම දියල්ලුනට වෙලා ඉන්න බැරි කමද මෙහෙම කරන දෙයක් තමයි ඇඟට ගියොත් නැත්තම් කන ධර්මයක් වාහනේ බං ගන්න ගෙවල් වල ගිහිල්ලා උන ඒක තමයි අපිට දැන් තියෙන ලොකුම හයි දවස් ජීවත් වෙන්න රයිට් ගමන පටන් ගත්තා පේනවනේ ලස්සන. ඊයරේ අපි නවාතන. උගතලා. ඉතින් ඉඳලා වැද්ද ගිහේකට මේ පැයකමාර. පැයකමාර. ඒ වගේ පැයක් වගේ උ. නොකතරා යන පහු කරලා ඊට පස්සේ මේ උගතලා පිටිය. නොකතරා පිටියේ දෙන්නේ. ඔව්. එතන එහාට ඉස්සරහට ගිහම වැද්ද ගිහින්. වෙද්ද හේන. මුගතලා පිටියේ පහු කරගෙන වැද්දා හේන. වැද්දාගේ හේනට යන්නේ දැන්. උගතලා වගේ ගානේ නෑ බා. උගතලා. මේක නුගතලාවනේ. මුගතලා. උගතලා වල. උගතලා. යන්නේ මුගතලා එතන්නේ. ගල්තුන තියෙන මාංගුගේ ගල්තුන තියෙන දැන් කිව්වා. නෑ ඒක නෙවෙයි නුගතලා මඩ. මඩනේ. ඔව්. ඒක මඩ කියන්නේ දැන් මම කියන්නේ මෙතන තනි තලාව වගේ තියෙනවනේ නේ. මෙතන අනික තනි තලාව වගේනේ දිගටම. ඉස්සර ඉතින් ගැමියෝ ජීවත් වුණ විදිහ මේ පැතිවල. මුගතලා මඩ වන්ටික මතක තියාගන්න ඕනේ. මේ දැන් අපි ආවේ නුගතලාව. නුගතලා වැලේ ඉඳලා ඊයේ රෑ නුගතලා වැලේ හිටියේ. ඇලේ ඉඳලා ඇලෙන් පැනලා ඔව්. නුගතලා පිටින් නුගතලා මඩ. නුගතලා මඩ. දැන් මේ ඉන්නේ නුගතලා මඩ. අනේ ඉස්සර එතකොට මේ හරක් එහෙම කට්ටිය ගොඩක් මේ හරිය තමයි තියන්නේ ඉඳලා තියෙන්නේ. ඇත්තට. මේ කැලේ ඒ කියන්නේ නුගතලා පිටියේ දවල් 12ට එකට වගේ අවුවසර වැඩි වෙනකොට හරක් එන්නේ මෙතෙන්ට. මෙතන. මේක දැන් මෙතන මේ මඩ වගේ කියන්නේ නැති වුණාට අතන අර වතුර වගේ තියෙන්නේ. ඒ හරියේ තමයි හරක් දවල්ට ඇවිල්ලා නිදාගන්නේ. වතුර බොන්නේ. වතුර බොන්නේ ඒ ටික මෙතන. කොම කරගන්න එන්නේ මෙතන. ඔව්. අපි දැන් ඊළඟ යන්නේ වැද්දගේ හේන. වැද්ද හේන ඔව්. මෙතන පටියක්. ඊළඟ මේකට ටයර් එක කන්නේ. දෙකක් යන්න ඕනේ දුම්බරල්ලද මේ? නෑ නේ ඇති.
තමයි පල්ලින් යන්නේ වැද්දා එන ඔය. වැද්දා හේනේ ඔය මේ කෑල්ල උඩ ටික වැද්දා හේන කුඹුර කෑල්ල තමයි තියෙන්නේ. මේ හරියට මොකක්ද ඒ කියන්නේ උඩ? පොල්ලත්ත. පොල්ලත්ත. දැන් අපි පොල්ලත්තත් පහු කරගෙන මේක තමයි නකල් ශක්තියේ තියෙන විශාලතම ගහ. නකස් රක්ෂිතේ විශාලතම ගහ. වා. මෙන්න මේක. ඇස් දෙකට පින් කරපු අවස්ථාවක්. ගොඩක් කල් පරණ ගහක් මේක. සෑහෙන පරණයි. මේක විතරයි ආයේ වෙන ලොකු මීට වඩා ගහන්නේ. මේක අතරන් විශාල ගහක් ආයේ නෑ. දැන් ඉතින් අපේ නක්ලස් වනාන්තරයේ තියෙන ලොකුම ගහක් බලාගෙන ඉලුක්වත්තේ ඇල. ඉලුක්වත්තේ ඇල පහු කරගෙන යන්නේ. මේකෙත් වතුර පාර සෑහෙන්න ඇවිත් තියෙනවා නේද? මෙතන ඉලුක්වත්තේ ඔබ. ඉතින් මෙතනත් පහු කළා. යන්න කිලෝමීටර් එකමාරක් වගේ දුරට ඉන්නම ගමනාන්තරය. දූවිලි. මාකේ ගහලම තියෙන්නේ නේ. මේ ගහ තමයි මාකේ. මෙතන තව කිලෝමීටර් කීයක් වගේ යන්න උද? මෙතන කිලෝමීටර් තවත් 4ක් වගේ තියෙන 4ක් 5ක් වගේ තියෙනවා. 4ක් 4ක් වගේ තියෙන මොකද අපිට අර කන්ද හින්දා තමයි ඒක දැනෙන්නේ. මෙතන ඉඳලා දිගටම දුවිල්ලට යනකම් ඉන්ෆිනිටි එක වගේ යනකම් කන්ද තියෙනවා. දුම්බරෙල්ලට. යන් දුම්බරය. දුම්බර කොමලි. නෑ වැගේ උතන තියෙන. හොඳයි. අවදි. දුම්බර කොමලි සත්නේ. ඔව්. ආවන අපිට මෙතන ගහන්න පුළුවන්. මම අතනත් ගහලා තියෙනවා. මේ තමයි දුම්බර කොමලිය. දුම්බර ඇල්ලට සමුදීලා යන්න දැන් දූවිලි ඇල්ලට. දූවිලි ඇල්ලට පැය දෙකක් විතර යන්න ඕනේ එහෙම තියෙනවා. පැය දෙකමාරක් විතර ගමනක්. අමාරු ගමනක්. ඒක තමයි යන්නේ. අයිනේ. අපිට ඉන්ෆිනිටි සෙට් එකනේ ඉන්ෆිනිටි. මේක යද්දි හම්බෙන්නේ නේ.
මේ දුම්බරැල්ල ඊළඟට හම්බෙන දියල්ල රැලි රැලියල්ලෙන් පස්සේ දැන් ඉන්ටිමේට් කෝල්ලේ නාලා දුම්බරැල්ලට යන්න දිලා සම්පූර්ණ සමමිත උඩ කයි කිය උඩුණු පිටැල්ල කන්ද එතනින් පල්ලෙහා තමයි දුම්බර ඇල්ල තියෙන්නේ. දුම්බර ඇල්ල උඩට ආවට පස්සේ තමයි මේ මොකද්ද මේ දියැල්ලේ නම කිව්වේ? රැලි ඇල්ලනේ. ඊළඟට හම් වෙන්නේ රැලි ඇල්ල. අපි දැන් යන්නේ රැලි ඇල්ලට ඉස්සර තිබ්බ පාරවල් ඔක්කොම දැන් මේ ගස් කඩාගෙන වැටිලා වෙනස් වෙලා. වැඩ කරපු කට්ටියනේ. දුනු තට්ටු වෙල්ල කියලා ගන්න නැහැ. තට්ටු වෙල්ල කියලා තමයි පොඩි එකක් උඩ. යන පාරෙම තියෙන්නේ. පොඩි යන පරිසරය වගේ. පොඩි පැලක් වගේ. ඔය මානිගල කන්ද. මානිගල කන්න තමයි ඒකට. අයියෝ. අර තියෙන රිවර්ස්ටන් එක උඩ. උඩ කණු දෙක. මේ කළුදිය පකුණ කියන එක බලන්න මම හිතන්නේ යට තියෙන්නේ. තමයි පහල අපිට ඒක බලන්න මේක තමයි රැලි ඇල්ල.
මේකට පල්ලෙන් අර යන්නේ. ඔව් දැන් අපි මෙහෙම මේක මෙහෙම එන්න තිබ්බට අපි මේක ආයේ මෙහෙම රවුම. ඔව්. අපිට මේක හැබැයි පහලින් ඉඳලා බලන්න අමාරුයි. ඒ කියන්නේ පහලින් මේ පැත්තෙන් එන්න බෑනේ අපිට. ඒවල මම කියනවා කලු වල කියලා මෙතෙන් නේ. පිට සමහර උඩට මෙන්න. මාර්ගයට තමයි කියන්නේ කලු දීපු ගුණ කියලා. එහෙනම් මේක පරිස්සමයි. නෑ යාළුවෝ කියනවා. වලක් කියන්නේ. ඒකට යන්න බෑ අපිට බහින්න දැනෙන්නේ. බහින්න පුළුවන් මේක ඉතින් හැබැයි ස්ටෙප් බයි ස්ටෙප් හිමීටම බහින්න ඕන. මේක ගත්තම බහින්න ඕනේ. නාරං වත්ත ඔය. මේකත් අපි පනින්න ඕනේ නේ. නාරං වත්තවත් ක්‍රොස් කරලා යන්න තියෙන්නේ දූවිලි යන්නට නේ. නාරං ඇල්ලත් පනින්න තියෙන්නේ නේ. නාරං වත්තා ඔය නාරං නාරං වත්තේ ඒක ඔක ඇවිල්ලා තියෙන්නේ මේ ඔය කළු පාන පැත්තේ කළු පාන කියන්නේ මේ පත් එකම සයිඩ් එකකින් වගේ ඒ පැත්තෙන් තුන්නිස් ගල පැත්තෙන් හැදුන ඇල්ලක් ගඟක් තමයි මේක. මේකත් වැටෙන්නේ දුම්බර ඇල්ල. ඒතර දුම්බර ඇල්ලට ගඟවල් තුනක් වගේ සෙට් වෙනවා. ඒක වතර පාර වැඩි නේ. ඔව් ඒක වතර පාර කොට. දුම්බරැල්ල පව කරලා දැන් ආවේ ආරං වත්ත ඔය පව කරන්නේ. මේ ගඟක් පව කරගෙන එහා පැත්තට ගියාට පස්සේ තමයි අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න දෙන්නේ. සුදුවිලියන්ද පිටින් පුල් එක ඒවගේ ලස්සන ලොකේෂන් ගොඩක් තියෙනවා. තව ඉස්සරහට බලමු. අන්දුවේල් ගංගා තැනිතලා නිම්න හැම එකක්ම පව් කරගෙන ලංකාවේ තියෙන සොඳුරුම විසර්ජකට ආවේ. මේ ඇතින් තියෙන්නේ මානි ගල. ඉරානේ ඇවිත් තියෙන ගල්වල සයිඩ්ස් එකේ කිලෝමීටර් 16ක්. අනන්තයට යන පාර හොයාගෙන කොහමද දෙමිල තියෙන දෙමිල්ල වැස්සට නෙවෙයි දාඩියට. අපිට තව ටික දුරක් යන්න ඕනේ ඉන්ෆිනිටි එකට. ඉතින් දුම්බරැල්ල ගාවින් ඉඳලා ආපු ගමනේ දුම්බරැල්ලෙන් පස්සේ නැග ලොකුම කන්ද. අපිට අද්දිත් තව ඒ වගේ ලොකු කන්ද දෙකක් හම් වෙනවා. බලමු. තවත් ලස්සන තැන් ටිකක් බලන්න තියෙන ඉතින් ඔක්කොම බලන්න තමයි ආවේ. ටිකක් ඔයාලට පෙන්නනවා වීඩියෝ එක. අනිවාර්යෙන් එන්න ගමනක්. මාර මැද්දේ කියලා.
ඔන්න ඉන්ෆිනිටි එකටත් ආවා. බලමු කොච්චර ලස්සනයිද කියලා ඉන්ෆිනිටි පූල් එක. ඔන්න ඉන්ෆිනිටි පූල් එක. අනන්තයේ තථාකාංගනේ. ඉන්ෆිනිටි ඇල්ලට උඩින් තියෙන තවත් ලස්සන තැනක් කැමති නමක් දාගන්න තියෙන්නේ. රැලි ඇල්ල කියනවා, තට්ටු ඇල්ල කියනවා. ඉතින් අපි කියමු මේක රැලි ඇල්ල කියලා. ඉන්ෆිනිටි ඇල්ලට උඩින් තියෙන්නේ. රැලි ඇල්ලට සමුදීලා යමු. සුන්දර දූවිලි ඇල්ලට. අපේ ගමනේ අවසානයේනේ. ඝන දුර්ග, ගිනි දුර්ග, ගංගා ඇලදෝවල්, වතුර කඩਿੱති, දිය කඩਿੱති, දියඇලි, වෙල් යායවල්, ගම්මානවල් ඔක්කොම මග අරගෙන පහු කරගෙන ඔන්න ගමනේ අවසානයට ආවා. සුන්දර දූවිලි ඇල්ල. මේ අපේ ගමනේ අවසානය. මෙතෙන් දෙනකන් එනවා කියන්නේ ඒක මාරම පිස්සුවක්. අවසානයට ගමන. මොකද පල්ලෙන් මම දෙනවා. දූවිලි ඇල්ල අවසානයේ. මම දුක්කර ගමනකම ලස්සන අවසානයක් තියෙනවා කියන්නේ මේකට. එනසල් වේලන්නේ. මේ මේව හදාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් පස්සේ කාලෙක අපි මරක වැඩක් කළා නෑ ඉන්න. මේ වැඩ නම් කරන්න එපා ඉතින්. කෑවනම් බීවනම් බෝතල් ඒ දේවල් ඔක්කොම නැවත අරන් යන්න. තව දවසක් අපිට ආපුවම මේ තැන් වල මොනකද වල විතරයි ඉතුරු වෙන්නේ. අර සැමන්ටින් ඒක වගේ දේවල් කන්න වෙන ගේන්න නැතු වෙන්න ඕනේ නැද්ද? පරිසරය කියන එක විඳිනවා නම් මොකද පරිසරයේ විඳින්නෙම්මනේ පරිසරයට එන්නේ. පරිසරයේ විඳින්නෙක් පරිසරයට ඇවිල්ලා ඉතින් මේ වගේ දේවල් කරනවා කියන්නේ ඒක අර පරිසරයේ විඳින එක නෙවෙයි කරන්නේ. පරිසරයේ විඳින්න නැතුව ආතල් ගන්න වෙන පිරිසකුත් ඉන්නවා. එහෙම ආතල්යක් ගන්න එපා ඇවිල්ලා පරිසරය මන්නම් කියන්නේ රකින්න පුළුවන් තරම්.
හලෝ චූටි එක්කන. චුටි බබා දැන් මාස කීයේ? මාස 4 අතර වාර. හයි බයි 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 මිතර පරිස්සමින් ඉන්න එහෙනම් අපි දූලි ඇලෙන් සමුගන්න යන්නේ අපේ ගයිඩ් මහත්තයා. තමයි. මේක සාර්ථකත්වයේ ලොකුම දේ කරේ ඔයා. දැන් අපි තනියම එහෙම ආවනම් අය අපි මෙච්චර දේවල් ගොඩක් බලන්න බෑ. ඉතින් මොඩ වැඩ. ඊට පස්සේ ඔයගෙන අතර වෙන්න බෑ. දන්නේ නෑ. අපේ ගමට අත්දැකීමක් තියෙනවා මහ කැලේ මැද ගලක් ගාව දන ගහගෙන නිදාගෙන. අපේ ගමන අවසන් කරන්න යන්නේ. හා මම කකුල් දෙක තිරු ගාලා පණින්න දැසු ආවට පස්සේ එහෙනම් උඹ කියන්නේ තාත්තා තමයි සෑහෙන ගොඩක් අයට පිට වෙලා දෙන්නේ. අයියා හවස 4:00යි දූවිලි යල්ලෙන් පටන් ගත්ත ගමනේ දුම්බරෙන්ද දුම්බරේ 4:00යි මගේ ටාගට් එකේ වල්පල මුල්ලේ වල්පල මුල්ල මම එතනින් තමයි දෙකක් ගියේ මම හතරක ගලා එතනින් ගලා අර කන්නත් අතර කරුවලේ වගේ ඒ ඇත්තටම ඒ අපි දෙන්න මාරුවෙද්දි කරුවලයි නේ කැලේ ඔව් මාරුවෙද්දි කරුවල අපි 12ට මෙතන ඉයා හරියටම 12ට ඈ ගාන කාලා මම කියන සුපිනනකොට දුවා වෙනවද? ඒ කාමරනකට දුම්බරට ගත්තා තුනමාර විතරේදී අතෙන් යන්න පුළුවන් අපි හිටපු දැන් අපහන් අර හයෙද්දී අපි අදගන්න තියෙනවා නේද? සම්මනල්ලි බුදු. අබ්බේ උනේ කලබල. මෝර මේ කැලේක හැදුවා නම් කවුද ඉන්නේ? මේක ආයේ වතුර පුරගමනේ. වතුර කරන්. හා මෙතන තියෙන උඩුළු පිටෙල්ල කන්ද. අන්න අපි ආපු දුර. ඉතින් ඒ ඉඳලා ආවට පස්සේ ඔන්න මගේ ඇඟ. හා ගමන ඉතින් අවසානයක් කියලා දකින්නේ. මේක ඉවර කරාට පස්සේ සෑහෙන දුරක් අපි බයෙන් මේ වනාන්තරේ ලස්සන බල බල ගියා. මේ පැත්තෙන් එතකොට මේ කන්දර මොකද වෙන්නේ? යහන් ගල ඉතෝකතුල පතා වටපතන මොකක්ද කියන්නේ? ආරක තමයි ගිහින්නේ. මේ ගලේ තෑයෙන්න ගිහිල්ලා තියෙනවනේ.
අර මුල ඉඳලම ඉන්නේ. අරක තමයි අර ලොකු වැස්සක් එකපාරම නිකන් අර උඩින් වත් කරවුවා වගේ සීන්නක් වෙලා තියෙනවා. ගමනේ අවසානයේ මේ ගෙවල් ඔක්කොම පුපුරලා තියෙන්නේ පාරවල නේ. අපි පල්ලේගේ මාග ඉතින් වාඩි වාගේ මොකද දැන් හරි ඉස්සාව දැන් මේ කැලෝටි එකක් පිය නාලා දෙයියන් දීපන් මාමා ගැන සෑහෙන්න කතා කර කර හිටියේ දැන් අවුරුද්දක් විතර තිස්සේ. නාලා කමුනේ. නාලා කනවා නේ. අමාරුයි වඩිනේ. දැන් දෙන හදලා තියෙන්නේ බතයි කැමෙන් එක විතරයි. ගැට කුඩු එක හදා ගන්න බෑ දැන් මේක පොයේ තියා. හොඳටම ඇති. හොඳටම ඇති. ආම කියන්නේ මේ ගමනේ මතකද එදා මේ වගේ කූඩල්ල ගාගෙන මට ඔය කියන්නේ අරුම වේදනයි මේතරේ නම් අර අඟුලි මාල කතාව. ඇයි දැන් 950ක් හැගලික බෝවක් ගාව මට දැන් විලා තියෙන්නේ මේක යන්නවත් ඕන. ඕනේ. ඔයා කියන්නේ දැන් කොහොමද කටට වරේ සිංහල අවුරුද්ද. දැන් මට බොරුවක් පදයක් හදන්න බෑ. දාන බොරු කියා එකදරයක දැන් ලැප්ටොප් එකක් කතා කරලා ඉතියා ඒකත් වෙලාවට උටක් කුලා පාරවලට ඇදුවා බොරු කිව්වා පාර හැදුවා කියලාත් කිව්වනේ මේ මෙයාට කියලා තිබ්බනේ. දවස් 7ම පොන්නාන්ස වැඩ නැහැ මම බැලුවා 3:30 ක දවස් 7ක් කියන්නේ පුතා පාරේ ගියාම රිට්න එකතනක් විතරනේ තියෙන්නේ. තියෙන්නේ. අපි ඔය ගේප් එක අලුතෙන් පාර දකින්න ඇති. ඔව්. මාමලා කැපෝගිය පාර අපි දැක්කා මේ අපි අර කෝල් කරේ එන්න කියලා ඒක එන්න දන්නේ නැහැ මට සැකයක් ඇති වුණා කියන්නේ. මොකද කාටට ඔක යන්නකට හැන්දා වෙලා එන වෙලාවේ හරි තාකට් එකට එන්න ඕනේ. එන්න ඕනේ. මං කිව්වා එපා ඒක අරගෙන එන්න කියලා. අර කඳු දෙක දින උඩන්නේ කරන්ට දෙන්නේ. ඔව්. දැන් ඒ කඳු දෙක ඔය මහන්සිය කුඩක් කරන්න අපිට උඩ පාරේ. මේ පස්සේ යන්න ඕන නම් ආයි ගයිඩ්ලා බයිට්ලා ඕනන්න. උඩට පාර දිගේ ගිහිල්ලා ගියාම අද පරිස්සම් වීම තමයි. පරිස්සම් වීම මේකේ දෙකක් මේ ඔයාලා ගන්න නැති වුණාට සමහර මේ අපි වැඩට ගියම මිනිස්සු ඔව්. උදාර ගහක කපලා තියෙන මෙන්න මේ වගේ කණුව තියෙනවා. දැක්කට පාර නැති. ඒක මේ වැඩකාරයා එක දැනගන්න ඕන මුලින්ම කපන්න ඕන. මොකද යන කෙනාට හදිසිය ගම. ඒ වෙනකොට පය එහෙම වැදුනොත් කකුල් හැම වෙලාවෙම ඉස්සෙන්නේ නැහැ. පය වැදුනොත් ගියා ඇල්ලප්පල්. එතකොට ඒක වගේ කීම කවුද බාර. අපි යන මිනිහමුනේ බාර ගන්න දෙනවා කොහොමද? පාර කපපු එකට කියන්නේ. ඔව්. එනකොට දැන් ඊට වැඩි හෙම්බතනේ. ඒක නිසා මහත්තුන් කිව්වා මේ කිව්වා මේ ඒ කණු ටික මුලින් කපන්න ඕනේ. ඒක තමයි කාටද. අපි දැන් යනවා නම් වැඩ කරන්නේ. මං ගිය පාර හිටියා රැළේනේ ඇලලන් උඩ ලෙන ඉත ඊයේ දෙලට ගියානේ දා අපරාධ අපිට එදා මං ගිය පාර මං කිව්වේ ඇවිල්ලා අර ගලක් අස්සේ හිටියා කියලා ගලක් කරා. අතන හොනියම ලෙන ඒ හොඳ ලෙනට ගියේ. ඔව් අර මාමලා නැවතේ ඉඳ ලෙනට ගියා. මොකක්ද භාවනා ආමුදුර හිටි. එතන හොඳයි එතන. නියම ලෙන. අපි අපරාධ බොට එකක් හරි ගහන්නේ නේ නියම ලෙනක් ඒක. ඉතින් වීඩියෝ එකක් ඇති. අපේ තියෙනවා. ඔව්. පාපත් එකක් දුන්නේ දෙයියන් මේක හරි ඉන්න හරි ඔයාගේ දෙලෙන්නක කම්පියුටර් නම් ඒ ඇති ඒක වගේ හරි අයිති හිතවට කුටි පුතා කතා කරුවා හිතවට කියන යන්න වට හරි ලොකෝ මම මෙහෙම කිව්වා මම කිව්වා කියලා මෙතන කවුත් එකක්
නෙමෙයි. ගිය පාර මට මාව ඒ පාරවල් කීපෙව තාම මගේ ළඟ තියෙනවා. මම මේකටත් ඇව්වේ. මම මේ රෙකෝඩ් ඔව් මේ මේ කතා එහෙම තියෙන ගිය පාරවල් වල. ඔව් තාම තියෙනවා. පන්ති ගන්න ගල් කෙනෙක් පාරිය මතකද දැන් බිම ඇදලා අපිට කිව්වා. ඒක තාම තියෙනවා මම. මේක කතා ගන්න බෑ ඈ වටිනවා කතා වුණත් අපේ එකක් කෙනෙක් ලොකු දෙයක් මම ඇවිල්ලා මේ නාය ගියාට පස්සේ මම මාමල කොච්චර කෝල් කරාද අප්පා. එතකොට ඒ අන්දම ඒකේ අනිත් පැත්ත බලන් ගිහින් තියෙන නායකට මම එනවනේ ගල්පල මුල ගබ කියනකොට ඒක තනි තන්නනේ පුතා ගිහින් තියෙන ඒකනේ විස්ම කර්මය කියන්නේ බැව කිප්පුවින්ම ගිහලා වෙලාවට වැවට හානියක් නැහැ නේ. ඕ අන්ටකෝ අපි මේ ගම් වල පුතා මේ ගෙවල එච්චර හානියක් නෑ ඒ වුණාට මේ කැලේට ගියන් පස්සේ තියෙන කුද්දපාරේ ඒ කියන්නේ අර අතර කිරිමෙටියා කුඹුල් ළඟට ගියාට පස්සේ අර පේන කඳු ඔක්කොම නාය ගිහින්. ඒකන නාය කියලා තියෙනවා දෙවෙනි රැලි ඇල්ලත් එක්ක උඩින් ගොඩක් ගිහිල්ලා තියෙනවා දැන් මම ওই පාරේ ආවේ නෑ මේකට බැස්සේ නෑ අපි උඩින්මයි ගිහිල්ලා උඩින්ම ආවේ ඔය දුම්බරල්ලට උඩින් බහලා තියෙනවා නේ ආයෙත් ගෙන අර අමාරුවේ යන තැනද දැන් දුම්බරල්ලට ගිහිල්ලා අපි ආපස්සට ඇවිල්ලා කන්ද අදිනවනේ ඔව් ඒ කන්ද අදපුවම පුංචි තැනකින් වගේ අපි ඔහොම යන්න තියෙනවනේ මට කියන්නේ ඒක පොඩි කපලක් වගේ ලොකු ගලක් අල්ලගෙන මම උඩට උඩට යන්නේ ඒ දුම්බර දූවිලි ළඟම දුම්බර ළඟද දුම්බර පොඩ්ඩක් උඩි ඔව් දුම්බරට පොඩ්ඩක් උඩි ඔව් පොඩ්ඩක් ණය ගිහලා තියෙනවා ටිකක් පොඩි සාමාන්‍ය කෑගන්නේ පාර ගහිලා නෑ පාරේ හිම හොයාගෙන යන්න පුළුවන් ඉතින් හරි මට ඒ කතාව පැත්තට නිකන් අහන්නේ මම ආසාවට දැන් ඊයේ කොහොමද ගියේ කීයේ කොහොමද ගියේ ඒක කියලා ඊයේ ලෙනට ගියා ඒක තමයි ලෙනට ගියා ලෙනේ ලෙන කියන්නේ මේ මෙව්වලේ නෑ කොහොමද අර හාමුදුර හිටපු ලෙන ඒක තමයි උදේන ඔයා කොහොමද හොයාගත්තේ උඩින් බැස්ස යා අනේ කිව්වා ලහිරු ගන්න ලහිරු ගන්න නියමට අපි අතු ගහලාම වෙවිලා තියෙන්නේ ඔව් මොකක්ද සීතල වතුර පොඩ්ඩක් දාන එකකුත් තියෙනවා නේද ඔව් ඒ මැටි ආයෙත් වතුර පුරවා ගන්න. ඒකෙන් තමයි පුරව ගත්තේ. ඒකෝට එතින් යනකොට කීයේ ඉතින් දැන් අපි හයි ගානේ. හවත් 6යි ඔව්. පැය දෙකක් වගේ ගියා අපි හිතන්නේ. දර හැම තිබ්බනේ දර තිබ්බා. බද්ද හදාගන්න නෑ ඊරට නූල් සැකනේ. උදේට දවල්ට බත්. අපි උදේ 4 මාරට විතර නැගිටලා දවල්ටත් එක්ක උයාගත්තා. උයාගෙන පටන් ගත්තා.